ආයුබෝවන්. ඔන්න ඉතින් සුන්දර ලෙන්ගතුකමින් ඔයගොල්ලෝ හම්බෙන්න ආව අලුත් වීඩියෝ එකකින්. අද වීඩියෝ එක තරමක් වෙනස් වීඩියෝ එකක්. මේ දවස්වල මුහුණුපතේ සැරිසරද්දී මට හම්බුණා ලස්සන කවි පදවැල් කීපයක්. මේක ඇත්තෙන්ම කාන්තාව ගැන කියවුණු කවි පද කීපයක්. නමුත් ටිකක් මේ කවිපද මට විශේෂයක් දැනුණා. ඒ නිසා මට හිතුණා මේක ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕන කියලා. අපි බලමු මේ කවිපද කොහොමද කියලා. බිඟුන් නොමැති කල පළවැල සොබනම් මුහුණ සඳක් මෙනි ආවට නැතිනම් තොල්පෙති යුවලම නාදලු සමනම් ඕකට ලිප්ටික් මොකටද ඔතරම්. දෙවෙනි කවිය මෙහෙම කියනවා. කොවුල් හඬට ඇගේ කටහඬ සමනම් දෙවියනි හඬකට කෙරුවද ගුරුකම්. හංස විලාසෙට පාදක සොබනම් කොරවකු ගමනට කුමකට කැටයම්. තුන්වන කවිය මෙහෙම කියනවා. කරත්ත රෝදෙට ලැම ඇගේ නිමනම් විරිත්ත වීලද දෙවියනි මෙතරම්. ඉංගසුංග මිටකට ගන්නට හැකිනම් ඩයට් කෙරුවේ ඇයි රූපෙට මනරම්. මේකේ අන්තිම කවිය ටිකක් සුන්දරයි. තනපට බ්‍රාවල ඉදිමුම එතරම් හංස යුවල් දැන් වීලද පතරම්. පඬිවරු වරද්දගෙන ඇත පුරසම් අනේ ඕව ගැන දන්නේ මම නම්. ඉතින් මේ ලස්සන කවිපද ටික මම උපුටාගත්තේ මුහුණුපතෙන්. ලස්සනයි කියලා හිතුන හින්දා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.